2030ට ලව සක්විති රජෙක් පහළ වෙනවා. ඒකේ විනාශය මේ සිදු වෙන්නේ. මේ කුණු කොට සුද්ධ වෙන තුරු සක්විති රජෙක් එන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ හෙළයෝ කියලා කොටසක් හිටියනේ. මෙන්න මේ හෙළයන්ගෙන් එන කෙනෙක් දාන වශයෙන් ඇවිල්ලා මේ හෙළයන්ගෙන් පැවතෙන කෙනෙක් එදාට සක්විති රජ හැටියට එනවා. එදාට තේරෙනවා ලෝකෙට මේක රජෙක් අවශ්‍යයි කියන එක. මේ එක කොටස් වලට එක රජුරු ඉන්නේ. ඇයි මේ ලෝකෙට මේ කෙනෙක් ඉන්න බැරිද? පුළුවන්. පුළුවන්. අන්න ලෝකෙට මේක රජෙක් කියන වෙලාව. මේ ලෝකේ බුදුදහම පමණයි තුරු ඉන්නේ. සියලු මිත්‍යා මත නැති වෙලා යනවා. එහෙමනම් ඉතින් ඒ තත්ත්වය වුණාට පස්සේ 2030ට මේ ලෝකේ මහා බරපතල ප්‍රශ්නයක් නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මට එතන චූටි පැහැදිලි කිරීමක් දැන් මේ කියන විදිහට ස්වාමීන් වහන්සේ මේක කල්ප විනාශය නෙවෙයි. අපි පොඩ්ඩක් මේ අපි ඉන්නේ මහා භද්‍ර කල්පයක. එතකොට මේ මහා භද්‍ර කල්පය තුළ මෙවැනි විනාශවල අන්තර්ගත වෙනවද? මේවා ඊට වඩා ඒ වගේ දෙයක්ද ස්වාමීන් වහන්සේ? මේ විනාශය මොන විදිහටද එහෙම ධර්මයේ අනුව හරි ස්වාමීන් වහන්සේ? ඔබ ප්‍රශ්න ගෙනීමේදී මේ බුද්ධිමත් බුද්ධි ගෝචර ප්‍රශ්න කරුවා. මේ මහා භද්‍ර කල්පය. මහා භද්‍ර කල්පය කියන්නේ බුදුවරු 5 දෙනෙක් බුදු වෙන කල්පයට කියන මහා භද්‍ර කල්පය. එහෙමයි සර්. තව 4 දෙනෙක් බුදු වෙන කල්ප තියෙනවා, 3 දෙනෙක් බුදු වෙන කල්ප තියෙනවා. එහෙම. 5 දෙනෙකුට ඉහළ බුදුවරය පහළ වෙන්නේ නැහැ කල්පයකට. ඒක මහා භද්‍ර කල්පයක්. එතකොට බුද්ධත්වය කියන්නේ මේ ලෝකේ. යා මිනිස් ලෝකයේ ගමු. එතනින් එහාට පේන්නේ නැති වුන් එක කතා කරලා වැඩක් නැහැ නේ. ඒ පේන්නේ නැති ලෝකත් එක්ක කතා කරලා වැඩක් නැහැ නේ නොපෙනේනට. එහෙනම් පේන ලෝකෙත් එක්ක කතා කරගමු. පේන ලෝකයේ තුල අපේ බෞද්ධ දර්ශනය තුල බුදුවරයෝ 5 දෙනෙක් මේ මහා භද්‍ර කල්පයට බුදු වෙනවා. මේ ලෝකයේ තියෙන දුර්ලභම සිදුවීම බුදුරෙක් පහළ වීම. එහෙමයි සර්. ලෝක පහළ වීම. දුර්ලභම සිදුවීම. එතකොට මේ බුද්ධ න්‍යාය තුල බුදුහාමුදුරුවෝ ජන සමාජය තුල ජන වහර තුල තම සටහනක් තියෙන තව සක්විති රජවරුත් පහළ වෙනවා කියලා නේ. බුද්ධත්වය හා සමාන බුද්ධත්වයට පස්සේ දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන වෙලාවෙදිත් එතෙන් අර පස්වක තවුසන් සහ බ්‍රාහ්මණයෝ 108 දෙනෙක් නේද ගෙන්නුවෙන් පස්සේ ඒගොල්ලෝ කිව්වා මෙයා සක්විති වෙන්න පුළුවන් නැත්නම් බුදු වෙන්න පුළුවන් නේ. එක්කෙනෙක් කිව්වා බුදු වෙනවාමයි කියලා නේ. ඔහිනම් මේ සක්විති බුදු කියන දෙක අතර උතන දෝලනයක් තියෙනවා නේ. එහෙනම් බුදු වෙනවා නම් දුර්ලභම සිදුවීම බුද්ධත්වය. කල්පයකට මහා භද්‍ර කල්පයට 5 නම බුදුවරින්. ඒකට එනං ඊට ටිකක් දුර්ලභම සිදුවීමට ඊට වඩා වැඩිපුර සිදුවීමක් තමයි සක්විති. එතකොට මේ මහා භද්‍ර කල්පයට කී දෙනෙක් විතරද? මේ 5 දෙනාට වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්. 12 15ක් අතින් ඉපැයි. එහෙමයි සර්. කොයි ඒගොල්ලෝ? අන්න 2030ට ලව සක්විති රජෙක් පහළ වෙනවා. ඒකේ විනාශය මේ සිදු වෙන්නේ. දැන් අපි කියමු අපේ රාජ්‍ය නායකයාට යම්කිසි ප්‍රදේශයකට ලොකු උත්සවයක් පවත්වලා මොකක් හරි විවෘත කිරීමක් කියමු අපි සරල වශයෙන් අද උදාහරණයක් මේක. එහෙමයි සර්. රාජ්‍ය නායකයාට අහවල් දෙය යන්න මෙහෙම මේක හදුවා මේව කරා වැවක් වෙන්න පුළුවන් ලොකු දෙයක් වෙන්න පුළුවන් ලොකු මේක විවෘත කරන්න එන්න. අයිතික රාජ්‍ය නායකයට ඉතින් ආරාධනා කරනවා. ඉතින් එහෙම කොල්ලා තියෙන්නේ අදනේ. එහෙමයි සර්. මේ අවිචාර සමයේනේ. ඔව්. රාජ්‍ය නායකයට ඉතින් මේක විවෘත කරන්න කිව්වන් පස්සේ මාස 3ක විතර කාලයක් තියලා කියන්නේ. එයාගේ දිනචරියාවට අනුව මොකද එදිනෙදා කියන්නේ කාලසටහනක් අඩුව මේ වැඩ මාස 3-4කට 5කට බාර අරගෙනනේ. ඉතින් යන්න කාලේ තියලා ඉතින් මොන මාස 4කින් 5කින් දෙයි. අහවල් දවසට ඒක විවෘත කරන්න මාගේ දාට රාජ්‍ය නායකයා පැමිණෙන්නේ නැත. එහෙනම් මේ මාස 3ක් 4ක් 5ක් තිස්සේ මොකද්ද කරන්නේ? අර එයාගේ රාජකීය භවනේ මොකක් හරි නිල නිවාසය තුල ඉඳලා ඒ රාජ්‍ය නායකයානේ අර විවෘත කරන ස්ථානට වෙනකන් මුළු පළාතම සුද්ධ කරනවා පවිත්‍ර කරනවා කැලෑව සුද්ධ කරනවා පොලිස් බල් සුනකින් ගෙනත් දාලා අහල වටපිටාවල් ගෙවල් පරීක්ෂා කරලා සුද්ධ කරලා පරිත්‍යාග කළා සම්පූර්ණයෙන්ම මුළු පළාතම සුද්ධියක් දුන්නට පස්සේ තමයි
රාජ්‍ය නායකයා සැපත් වෙන්නේ නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් අර කුණු ගොඩ සුද්ධ වෙනකන් මෙයා එන්නේ නැහැ. මේ ලෝකයේ කුණු ගොඩක්ද දැන්? එහෙමයි ස්වාමීන් මේ කුණු ගොඩ සුද්ධ වෙන තුරු සක්විති රජෙක් එන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ කුණු ගොඩ සුද්ධ වෙන්නේ ස්වභාව ධර්මයේ තුල. අර රාජ්‍යපාලයාගේ කුණු ගොඩ සුද්ධ කරන්නේ මිනිස් ක්‍රියාකාරකම් දාලා. ඒ රාජ්‍ය නායකයාට ඉන්නනේ. කිලිටි මිනිස්සෙක්. අද ලෝකේ රටේ ඉන්න පාලකයෝ ටිකනේ. එයාට ඉන්න කිලිටි මිනිස්සු ටිකක් දාලා සුද්ධ කරව ගන්නවා. ඒ න්‍යායම තමයි සක්විති රජටත් ස්වභාව ධර්මයේ ඉතින් මේක සුදු කළ පිරිසිදු කළා තියන්න ඕන. එයා එනකොට එයා කිලිටි දැනකට ඉන්නේ නැහැ. මේ අවිචාරය සමතුලිත කිලිටි සමාජයකට ඇවිල්ලා එයා මොනවා කරන්නද? එහෙමයි. එහෙනම් මේක සුද්ධ පවිත්‍ර වෙලා තියෙන්න ඕනේ ආයින්. මේක සුද්ධ පවිත්‍ර වෙන්නේ මේ සක්විති රජක් පහළ වීමේ පෙර නිමිති. එදාට මේක සුද්ධ වුණාට පස්සේ අන්න සක්විති රජ කෙනෙක් කියලා කෙනෙක් එයි. ඒක මගෙන් අහන්න එපා අනවශ්‍ය ප්‍රශ්න. එයා අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. එයා එදාට එයි. එදාට ආවට පස්සේ එයා මෙහෙම විතරක් කියනවා. එයා ශ්‍රී ලංකාවේ හෙළයෝ කියලා කොටසක් හිටියනේ. මෙන්න මේ හෙළයන්ගෙන් එන කෙනෙක් දාන වශයෙන් ඇවිල්ලා මේ හෙළයන්ගෙන් පැවතෙන කෙනෙක් එදාට සක්විති රජ හැටියට එනවා. එදා මේ රාජ්‍ය තුල රජෙක් වෙයි. 2045 වෙනකොට 2030 දී රජ වීමත් සමග 2045 දී ඒ සක්විති රජ වෙනවා. මුළු ලෝකෙටම එකම රජෙක් වෙනවා. මේක බුද්ධ න්‍යාය සක්විති රජ පහළ වීම. අන්‍ය සියලුම ආගම් වලට එදාට තේරෙනවා ලෝකෙට මේක රජෙක් අවශ්‍යයි කියන එක. මේ එක කොටස් වලට එක රජුරු ඉන්නේ. ඇයි මේ ලෝකෙට මේක කෙනෙක් ඉන්න බැරිද? පුළුවන්. පුළුවන්. අන්න ලෝකෙට මේක රජෙක් කියන වෙලාව. අතසි ක්ලාක් මහත්තයාගේ තව අවුරුදු 50කින් මේ ලෝකෙ තුනේ බුදු දහම විතරයි අනේ සියලු ආගම් නැති වෙනවා කියලා. ඔව් එයා කියන්නේ අනිත් එක තමයි මාමා කියන්නේ. අන්න ඒ හෙළයේ මුළු ලෝකෙම බුදු දහම විතරයි ඉතුරු වෙන්නේ. මේ ලෝකේ බුදු දහම පමණයි ඉතුරු වෙන්නේ. සියලු මිත්‍යා මත නැති වෙලා යනවා. ඒක ආතසී ක්ලාක් කියන විශේෂ විද්‍යාඥයෙක්, විශේෂ මිනිසෙක්. විද්‍යාඥයනේ විශේෂ මිනිසෙක් නේද? සංසාරේ ගමන් කරමින් යන මහා ප්‍රබල චරිතයක්. එහෙමයි සමනස්. එයා සුද්දෙක් නේද? එංගලන්තෙ ඉපදිච්චනේ. සුද්දෙක් වුණාට මේ ආත්මේ මේ සංසාරේ ගමන් කරපු මිනිසෙක්. මහා ප්‍රබල චරිතයක්. ආතසී ක්ලාක්ලෙන් චරිතය මේ ලංකාවේ මොතෝර ගත්ත බුදුදහම වෙලඳ ගත්තා නේද? ඔව්. ඒ මිනිස්යාගේ කරපු ප්‍රකාශය තමයි තව අවුරුදු 50කින් ඒ ප්‍රකාශ කරපු දවසේ ඉඳලා තව අවුරුදු 50කින් මේ ලෝකයේ සියලු ආගම් නැති වෙනවා. බුදු දහම ලෝකේ පුරා පවතිනවා. ඒ සක්විති රජගේ පැමිණීමත් සමග සක්විති රජ කෙනෙක් පහළ වීමේ න්‍යාය ධර්මයක් විශ්වය හරහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔය ඔක්කොම පාලකයන්ගේ කටයුතු අවසන් වෙලා මුළු ලෝකෙටම අමාදම් වතුර හෙළෙක් බුදුදහම මුල් කරගත්ත හෙළෙක්. බුදුදහම මුල් කරගත්ත හෙළෙක් ලෝකයේ පුරා මේ අමාදම් වතුර බෙද්ද හරිනු ඇත. ඒකේ සංඝ රත්නය මුල් වෙනු ඇත. මහා රහතුන් එදාට දකින්න පුළුවන් වෙනු ඇත. මෙන්න මෙවැනි සිදුවීම් මාලාවක් ඉදිරියේදී ඇති වෙයි. දැන් 2020 සිදුවීම මේ විදිහට කිව්වනම් අනිත් ටිකත් වෙනකන් ඉන්නවද අපේ ජනතාව? තෙපර බබා හිටපල්ලා වෙනකන්. දැන් 2020 කිව්වක වුණාම මේ විදිහටම මට කියන්න සත්‍යයක් තිබුණා. මේ ලෝකේ මම විතර නම් කිව්වේ 2020 පත්තරේ කැල්ල නැවතත් පාර මුද්‍රණය කරුවේ යුතුයි නේ පත්තරයකට ඒක.
මේ විදිහටම 2020 මේ විදිහ බරපතල ප්‍රශ්න බරපතලකට මේ විදිහට විස පුරාට වෙනවා කියලා කීව ශක්තිය මේ ලෝකේ මට විතරයි ඒක කියන්න පුළුවන්කම තියුනේ නේ. එහෙමයි. කවුරුත් ප්‍රකාශයක් කළා තියුනේ නැහැ මෙහෙම වෙනවා කියලා. ඒකේ පත්තරයකට දාන්න පුළුවන් තරමේ විග්‍රහයක් දැම්මා. නැත්නම් ওই කොරෝනා කියන වචනේ නාවත් ඒක වචනේ හදාගත්ත එකනේ.